ඔයා ඉන්නේ දේශපාලන වහල් පාලකද? ඔයාගේ දේශපාලනෙත් ඉන්නවද අප්පච්චිලා නායක සහෝදරවරු? මේකට තමයි තුන්වෙනි ලෝක රටවල දකින්න ලැබෙන දේශපාලන වහල්භාවය කියන්නේ. තමන්ගේ සේවකයන් වී යුතු දේශපාලකයින්ට අයිය අපි ස්වේච්ඡාවෙන් වහලුන් වෙන්නේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ Group Psychology and the Analysis of the Ego කියන පොතේ පැහැදිලි කරනවා. කණ්ඩායම් හැම වෙලාවෙම පාලනය වෙන්නේ බුද්ධියෙන් නෙමෙයි හැඟීම් වලින් කියලා. සමූහයක් එකතු වුණාම තමන්ගේ ඊගෝ අයිඩියල් එක තමන් ආස කරන නායකයෙකුට ආරෝපණය කරනවා. එතකොට නායකයෙක් කියන්නේ සාමාන්‍ය වැරදි අඩුපාඩු සිද්ධ වෙන පුද්ගලෙක් නෙමෙයි. වැරදි නොකරන ලොක්කෙක්. එයා කරන හැම වැඩම සාධාරණීකරණය කරන්න මේ වහල් මානසිකත්වය ඇතුළේ ඉන්න මිනිස්සු පෙළඹෙන්නේ අන්න ඒ නිසයි. ප්‍රංශ ලේඛකයෙක් වෙන ලාබොයිටි කියනවා මිනිස්සු වහල්භාවයට ඇබ්බැහි වෙනවා කියලා. අපේ රටවල රජකාලීන නම් පැවතගෙන එන රාජපාක්ෂික මානසිකත්වය සුද්ධගේ කාලේ තිබ්බ වලව්කාර සංස්කෘතිය අද වන විට දේශපාලන පක්ෂ වටා නව ලිබරල් වහල්කමක් විදියට ප්‍රතිනිර්මාණය වෙලා තියෙනවා. එතකොට අපේ නායකයෙක් කියන්නේ අර පැරණි වලව්වේ හාමුදුරු කියපු එකේ දේශපාලන සංස්කරණයද? තවත් භයානකම දේ තමයි මේ වහලුන් තමන්ගේ වහල්කම ආරක්ෂා කරගන්න එක මරා ගන්න උනත් ලෑස්ති වීම. මේ ටික අහලා වාටත් තරහ යනවා නම් වත් දේශපාලන වහලෙක් බවට පත් වෙලා ඉවරයි. ඔව් ජෝර්ජ් ඕවෙල්ගේ 1982 පොතේ කියනවා why peace freedom is slavery ignore is strength. ඒ කියන්නේ යුද්ධය යනු සාමය, නිදහස යනු වහල්කමයි, ලූකත්කම යනු ශක්තිය. සමහර මිනිස්සු පාලකයා තමන් හූරගෙන කද්දිත් පාලකයට ආදරය කරනවා. මේක හඳුන්වන්නේ ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය කියලා. එතනදි වෙන්නේ ප්‍රාණපකරුව තමන්ව පැහැර ගන්නකොට ආදරය කරන්න පටන් ගන්නවා. පුරවැසියා කෙලින් හිට ගත්ත දවසට පාලකයට දන ගහන්න වෙනවා.